ප්‍රවන්තේනි මේ උදෑසන මේ වීඩියෝ එක බලන ඔබ කාරණා දෙකක් ගැන හෝ ඒ දෙකෙන් එකක් ගැන ඔබ බියටපත් වෙලා ඇති. එකක් ඔබේ අනාගතය ගැන, අනාගතයේ ස්ථිරත්වය ගැන, නැත්නම් ඔබ ඉන්නා වූ ස්ථිරත්වය ඔබට නැති වෙයි කියලා බය. නැත්නම් හෙට දවස ඔබ දැන් තිබෙන తත්වය වෙනස් වෙලා සියල්ල නැති වෙලා යයි කියන බය. එසේ නැත්නම් ඔබගේ රැකියාව, ඔබගේ අධ්‍යාපනය, ඒ තුලින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හෙට දවසේ ඔබට නොලැබිලා ඔබ විනාශ වෙයි, නැත්නම් ඔබේ අනාගතේ විනාශ වෙයි කියන බය. දෙවෙනි කාරණේ තමයි ඔබ දෙමව්පියෙක් නම්, ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබ ඔබගේ දරුවගේ ගැන බය. හෙට දවසේ ඔබේ දරුවා ගැන බය. ඔබ මේ උදෑසන මුහුණ දීලා ඉන්න ඕනම ප්‍රශ්නයක් මෙන්න මේ කාරණා දෙක මත පදනම් වෙලා ඇති. ප්‍රවන්තේනි මේ කාරණා දෙක සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේගේ හදවත වගේ කියලා උන්වහන්සේ විසින්ම සහතිකයක් දුන්න. උන්වහන්සේගේ දාසයා වන දාවිත් මොකක්ද ඔබට මට කියන්න. ප්‍රවන්තනි දාවිත් ඔහුගේ ජීවිත කාලය පුරාවටම දෙවියන් වහන්සේව අදහලා, දාවිත් ඔහුගේ ජීවිත කාලය පුරාවටම දෙවියන් වහන්සේව විශ්වාස කරලා මහා විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක්. මේ උදෑසන ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේගේ සිත වගේ කියන මේ මිනිසයා ඔබට කතා කරලා කියනවා මේ උදෑසන ඔබගේ හදවතේ ඇතුලේ තිබෙන මේ කාරණා දෙක සම්බන්ධයෙන් තිබෙන බය, ඔබේ හදවතේ ඔබේ ජීවිතයේ තිබෙන මේ කාරණා දෙක සම්බන්ධයෙන් තිබෙන බය ගැන ස්වාමීන් වහන්සේගේ දාසයා වන දාවිත් ඔබට කාරණා දෙකක් කියනවා. ප්‍රවන්තනි මේ දේ දැනගන්න ඉන්න හොඳම පුද්ගලයාගෙන් ඔබට පණිවිඩය තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? හේතුව දෙවියන් වහන්සේ, මම නැවත වතාවක් මතක් කරනවා, දෙවියන් වහන්සේම කිව්වා දාවිත් මගේ සිත පස්සේ හඹා යන පුද්ගලයෙක්. දෙවියන් වහන්සේගේ සිත හරියටම දන්න පුද්ගලයා. මේ උදෑසන ඔබට කාරණා දෙකක් කියනවා. ගීතාවලිය 37 වෙනි ගීතිකාවේ 25 වෙනි පදය. ඔහු මෙහෙම කියනවා, මම දැන් යෝන් විය ගෙවා මහලුව සිටිමි. ප්‍රවන්තනි ඔහු ස්වාමින් වහන්සේව අත්දැක්කේ, ඔහු ස්වාමින් වහන්සේට ජීවිතය දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේ ඔහුව පාවිච්චි කරන්න පටන් ගත්තේ ඔහුගේ යෞවන කාලේ ඉඳන්. කුඩා කාලේ ඉඳන් ස්වාමින් වහන්සේත් එක්ක ඔහු හිටියා. නමුත් ස්වාමින් වහන්සේගේ අතේ පාවිච්චි වෙන්න, උන්වහන්සේගේ කැඳවීමට පැමිණියේ ඔහු තරුණ කාලේ. ඔහු කියනවා මම තරුණ කාලේ ගෙවල අවසන්. දැන් මම මහලුව සිටිනවා. මම විශාල කාලයක් දෙවියන් වහන්සේත් එක්ක ගත කරා. මම සුළුවට හිටියා. නැත්නම් නිකන් තරුණයෙක්ව, එඬේරෙක්ව හිටියා. මම මගේ මහලු කාලේ මුළු ඊශ්‍රායලේ රජව සිටියා. මේ පරාසය ඇතුලේ ඔහු ජීවත් වුණා. දැන් ඔහු මේ පණිවිඩය ඔබට දෙන්න යනකොට ඔහු කියනවා මම දැන් ඉන්නේ මහලු අවදියේ. ඔහු කියනවා මේ කාලය ඇතුලේ ඔහු දැක්ක දේවල් දෙකක්. දෙවියන් වහන්සේ හා සම්බන්ධව ඔබ හා මගේ ජීවිතයට දැක්ක කරුණු දෙකක්. ඔහු කියනවා සමිදානන් වහන්සේ ධර්මිෂ්ඨයෙකු කිසි කලක අත්හල බවවත්, ඔහුගේ දරුවන් සිංගමනේ ගිය බවවත් මම කවදාවත් දැක්කේ නැහැ. මම තරුණ කාලේ හිටියා. මම දැන් මහලුව සිටිනවා. මේ මුළු කාලයම මම කාරණා දෙකක් මම දැක්කේ නැහැ. ඒ කාරණා දෙක නම් දෙවියන් වහන්සේ කිසි කලක ධර්මිෂ්ඨයෙක්වත් හරිනවා දැක්කෙත් නැහැ. ධර්මිෂ්ඨයන්ගේ දරුවන් සිංගමන් අයදිනවවත් දැක්කේ නැහැ. ඔහු සහතිකයක් දෙනවා මේ උදෑසන ඔබට මට. දෙවියන් වහන්සේගේ දරුවෝ කවදාවත් දෙවියන් වහන්සේ අතහරින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ දරුවන්ගේ දරුවෝ, ඒ ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ කවදාවත් සිංගමනේ ගියේ නැහැ. ආමෙන්. මගේ ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබට සහතිකයක් දෙන ඔබේ අනාගතය ගැන, ඔබේ ජීවිතය සම්බන්ධයෙන් කවදාවත් ස්වාමින් වහන්සේ ඔබ අතහරින්නේ නැහැ.
දාවිත් කියනවා මම මගේ මාළු කාලයට එනකම් මෙච්චර කාලයක් මං කවදාවත් දැක්කේ නැහැ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයෙක් වතාරිනවවත්. ඒ විතරක් නෙමේ ධර්මිෂ්ඨයෙක්ගේ දරුවෝ සිංගමන් අය දිනවා. සිංගමනයට වැටෙන තත්වයට පත්වෙන්න උන්වහන්සේ ඉඩ දීලා නැහැ. මේ උදෑසන මේ දේ ඔබ විශ්වාස කරනවාද? ස්වාමීන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. වැදගත් කරුණු දෙකක් ගැන. දාවිත් හරහා උන්වහන්සේ කිසි කලක ඔබ වතහරින්නේ නැහැ. ඔබ මේ වෙලාවේ පීඩාවක ඇති, වේදනාවක ඇති, තනි වෙලා ඇති. නමුත් මතක තියාගන්න දාවිත් ඔබට කියනවා උන්වහන්සේ කවදාවත් මිනිස්සු අතහරින්නේ නැහැ. ධර්මිෂ්ඨය අතහරින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔබට බයයි නම් ඔබේ දරුවගේ අනාගතය ගැන. ස්වාමීන් වහන්සේ තුල දාවිත් ඔබට මතක් කරනවා කවදාවත් උන්වහන්සේ ධර්මිෂ්ඨයෙක්ගේ දරුවෝ සිංගමනයට පත් කරලා නැහැ. ආමෙන්. මේ උදෑසන මේ දේ ඔබ විශ්වාස කරනවද? ඔබට ජේසුස් පිහිටයි.